මේක තමයි මම දැකපු ලස්සනම view එක. අඩෝ view එක. ඕම් view එක. view නම් view. හිතන්නවත් පුළුවන්ද කැලයක් ඇතුලේ මෙච්චර යාළුවෝ ගොඩක් සෙට් වෙයි කියලා. දැකලා මේසනිවි සිත පිරුණා මනසේ හස දැනුණා. මේ ගමනේදී අපිට හම්බුණා කැලේට වෙලා තනියම ජීවත් වෙන මහතුන් මාමව. මෙතේ ඇලහරට ලොකු ගහක් වැටලා තියෙනවා. අර එහා පැත්තේ ඇලේ එකට මෙහෙම රින්ගන්න බෑ කඳස් හින් එක පාත්‍රලා තියෙන්නේ. මේ අපේ දින 3ක සංචාරයේ කතාව. මෙන්න මෙතන ඇතුලෙන් පේනවා අපි හිටපු වාඩිය. එතනින් තමයි අපි ආවේ. චොක්ලට් බිස්කට්. කාලා බලමු. එකයි දෙන්නේ. මේකේ තියෙන පාරවල් වල පමණයි යන්න පුළුවන්. එතනින් හැර වෙන පාරවල් වල ගමන් කිරීම තහනම්. පාම් පෙත්තක් කනවා නම් එකක් කාලා මදි. අඩු තුනක්වත් කන්න ඕනේ. අපේ වාහනේ එනවා. දාගනිත් දන්නේ. හම්බුණා. හන්දාරක නකස් අපි යන තැනනේ. නකස් කියන්නේ රේන්ජ්. රේන්ජ් එක. ඔව්. මේක පට්ට. පළවෙනි දවසේ අපි අපුතලේ ඉඳලා නුවර ගියා. නුවරින් අපි ගියේ මාතලේට. අත දැම්ම දැන් නවත්තයි. Radama Maradana and Colombo Pool. We wish you all. මාතලේ රෑ නතර වෙලා ඊළඟ දවසේ තමයි අපි ගමන ආයෙත් පටන් ගත්තේ. අපි යන්නේ වත්තේගම ස්ටේෂන් එකට. ගන්න මේක අපි යන තැන. අපි යන්නේ බඹරැල්ලට. බඹරැල්ලට බඹරැල්ල ලෙබනන් වලට ලෙබනන් වලින් KMP. මේක කියන්න පැහැදිලි කර. තරුණයාගේ ඉන්දියාප්ප වචන මොකක්ද ඒකට කියන්නේ සංග්‍රාමය. කාලි ඉවරයි. නිමුතුගේ ටී එක. මයිලෝ දිනවද? නේද? කිරිදාන්නද එකක් දෙන්න ඕන? කිරිදාන්නද මයිලෝ? අර මේක අර කිරි එක ගම තියෙන එක. ඒකයි. අපි උදේට කාලි ඉවරයි. අපි කොහෙටද යන්නේ දැන්? අපි යන්නේ බඹරැල්ල. බඹරැල්ල බස් එක එනකන් මෙතන ඉන්නවා අපි. තාම නෑ බස් එක. අපි ඉන්නේ වත්තේ ගමනේ. වත්තේ ගමට ආවේ. KMP වලට එන අපි වැස්සා. දැන් අපි යන්නේ කොහෙටද? ලෙබනන්. ලෙබනන්. දැන් අපි යනවා ලෙබනන්. ඉන්නේ පාරදිගේ මෙතනින් බැස්සේ. වෑන් එකක් එනවලු. ට්‍රාන්ස්පෝර්ට් එක තාම ආවේ නැහැ. එතකන් අපි පයින් යනවා. වෑන් එක එයිද කියන්නේ නෑ. එයිනේ. අපේ වාහනේ එනවා. දාගනිත් දන්නේ. අර දොර ඇරලාමයි තියෙන්නේ. පහට විතර නැමිලා නගිනවා. එනවා. බස් එක ආවා. දැන් කොහෙද? කියලා දුවන්න. මේ මොකද්ද අපේ පළවෙනි නැවතුමද? මේ පළවෙනි නැවතුම. මොකද කන්නේ? චොකලට් එකක් කාලා වතුර චුට්ටක් බොනවා. ස්පොන්සර්ඩ් බයි Crispberry crispy. Crispberry crispy එකකින් ස්පොන්සර්. වතුර. කො මේ අඩුයි මේ පොයින්ට් එකේ. පළවෙනි පොයින්ට් එක. ඔව් පළවෙනි පොයින්ට් එක අපිට හම්බුනා. අර පැත්තේ මොකද්ද වෙන්නේ? හුන්නස් කිරිය පේනවා. හුන්නස් කිරිය. අර උලස් මිරිය පෙන්නනවා. අර උල. උල zoom කරන්න විදිහ. උල. ඊට පස්සේ මේ පැත්තෙන් නකස්. අපි යන්නේ කැලේට ඇතුල් වෙන පළවෙනි තැන. එකක් වෙන්න. අන්නතරින් තමයි එන්ට්‍රන්ස් එක ඇතුල් වීමේ ස්ථානේ. ඔන්න හතරේ නැවතුමේ කෑම නැද්ද? රස කෑම නෑනේ. අර කැලේට ඇතුල් වෙලා කමු. කැලේට ඇතුල්. කතා තියෙනවා. රස කතා තියෙනවා. එහෙනම් යන්. ඊගාව නැවතුමේදී හම්බෙමු. ඈ? ඥාන කතා කරනවනම් මරු රස කතා. මේක රත්නගිරියේ කොහෙන්ද? මේ මුළු ඔක්කොම. හන්දාරක නකස් අපි යන තැනනේ. ඒ නකස් කැලේ. නකස් කියන්නේ රේන්ජ්. රේන්ජ් එක. ඔව්. මේ කන්ද නකස් කියන්නේ මේක ඇතුලේ තියෙන දේවල් තමයි මේ කඳු
කඳු පන්තිය කඳු තියෙනවා එන කොට. පොදුවේ ගත්ත ඔක්කොරම නකල්. නකල් පොදුවේ නකල්. ෆයිපික්ස් ගුම්බානිය ඊට පස්සේ යෑලි. අලු ගල් කන්ද දූවිලියල්ල දුවිලියල්ල කියන කන්ද නේ. කන්නේ යන තැන. පොදුවේ දියාලි ආ. 20ක් විතරයි. 20ක් නෙවෙයි. ඉතින් අගකොලේ යද්දි ගෑල්ලද මේ අපිට හම්බුණා මගක් දුරට එද්දි නෙළුමල්. ඕටන් තැන්නෙත් තියෙන්නේ මෙන්න මේ වගේ නෙළුමල්. දැන් මේ නෙළු ඉවර වෙන කාලේ නේද? මේ ඇකිල්ල මේ. හැබැයි දැන් ඕක කොලයක්. ඉතින් මේ මල වැන්නට පස්සේ ඇකිල්ල මේකේ මල නැහැ. ආයේ මලක් නැහැ නේද? මේ මල වැන්නට පස්සේ ආයේ ඇකිල්ල. එහෙම. ඔව්. මල ඉවරනාට පස්සේ මල වැටෙනවානේ. තමයි මේ කැලේ ඉතුරු වෙන්නේ. ඔන්න අපේ හතරවෙනි නැවතුම එහෙනම්. ඔෆිෂියල් නැවතුනේ හතරනේ. තව නැවතුණා. ඔෆිෂියලි මේ කන්නේ හතරවෙනි කෑම. හතරවෙනි කෑම. මොනවද මේ? දයියා. අධික සැරයනේ මේකට කියන්නේ නේද? අධික සැරයා. අපිට මේක ප්‍රොමෝට් කරන්න කියලා දුන්නේ කවුද? අධික. රසික. අධික. ඉතින් මේ මම පෙන්නන්න හදන්නේ. මොකක්ද දන්නවද? බෝවිටිය. බලන්න මේ ආයතන බෝවිටිය මල් පිපිලා තියෙනවා. දැන් ඇවිල්ලා තින්නේ බෝවිටිය වසන්තේ. ඉතින් බලන්නකො මේ දිගටම බෝවිටිය තියෙන්නේ. මාරම ලස්සනයි මේ ටික. ඉතින් මේ මාර ලස්සනට බෝවිටිය හැදිලා තියෙන්නේ. ඔබ කියන අර වැටිච්ච අත්තද? නෑ අර එහා ගහ තියෙන්නේ. ඕවා දළු දානවා අය. අර අතුරුගේ මෙරි මෙරි වැල්ලා තියෙනවා. ආයෙ දළු දාන්නේ මොනවද? කන්දේද? කොයි අර ලොකු ගහද? ඔව්. ඒ කාලි වල මිල්ලති. බෙකාල නෑ උදේ මගේ කාල. යන්න ගත්තාම ආයෙ දෙනවා. හතරේ නැවතුමින් සමුගන්න අපි පාරවල් දෙකක් තියෙනවා. දකුණට. ඕක පාරයි වල අඳුර ගන්න බැරි මම පොස්ට් මට දැන් අපි ආයෙ යන්න පස්සේ නැවතුනේ මොනවද කන්න හම්බෙන්නේ කියලා ආයෙ. කැම ජාතික තියෙන නලින්ද අපි. නලින්ද තමයි තීරණය කරන්නේ කන්න දෙන්න මොනවද කියලා අපිට ඒ නැවතුම අනුව. අපි දැන් ඔබ හිතන්නේ අපි වැරදි කියලා. දැන් මේක මහගඟ වෙන්න බෑ. මහගඟේ වතුර එන ලොකු. ඉතින් අපිට පල්ලට යන්න කිව්වේ නෑ නේද? වතුර සාමාන්‍ය කොච්චර එතනද වතුර බින්දුවක්? ලොකු කඳක් එන්නේ. හැබැයි වතුර කඳක් එන්නේ. මේ වතුර මේ ඒක ටිකක් තියෙන වෙන කාලවල පොඩි. පහද? ඔව්. ඔෆිෂියල් පස්වෙනි නැවතුම තියෙනවා පහළ ගඟක්. එතනට තමයි අපි දැන් යන්නේ. ඒකට කියන්නේ මහ ගඟ කියලා. අපි එතන ටිකක් වෙලා ඉන්නවා. ඔෆිෂියල් පස්වෙනි නැවතුමේ සද්ද ඇහෙනවද කොහෙද මුතු? ඈ? ඔෆිෂියල් පස්වෙනි නැවතුමේ සද්දේ. ඔෆිෂියල් පස්සේ නැවතුමේ සද්ද. ඒක ඇහෙන්නේ අපි අපිට නම් රොස් කරලා ආපු වතුර පාර නෙවෙයි. නෑ ඒක ඇහෙන්නේ මේ පැත්තෙන් වතුර පාර සද්දේ. අපි දැන් යන්නේ ඉස්සර මේ පැත්තට. එන කැරකිලා හොම යන්න ඕනිද දන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. අර පොඩි වතුර පාර ඔච්චර ඇහින්නේ කියන්නේ නේද? වැස්සක් නේ. වැහල් නම් තියෙන මේ ඊයේ පෙරේද මේ හොඳට. නෑ ගලන්නේ දෙන්න. ඔබට මේ ටික බහිද්දි මුකුත් මතක් වෙන්නේ නැද්ද? ඈ? මතක් වෙන්නේ නැද්ද? මේක මතක් වෙච්ච නිකන් කිරෝණ ගල්ල වෙන කෙනෙකුට. නෑ චැරියට් පාත් ගිහිල්ලා අර කැලේ ඇස්සේ චුට්ටක් තියෙන අන්තිම ටික පඩිපෙල් එහෙම හම්බුනේ. දැන් අපිට කන්න තියෙන කෑම තමයි මේ උඩ තාක්කේ තියෙන නලිය ගනිකෝ. ඒකට ස්පොන්සර් කරන්නේ කවුද දන්නවද? ස්නීකර්බයි තරු. තරුණන්ගේ තමයි අපිට මේ ස්පීකර් එකවල තියෙන්නේ. එකයි මේ තමයි කෑවට තියෙන්නේ. ඒක ඇති මල්ලක. බල්ලු වැඩ කරන්නේ. අය අපි ඊයේ එකක් බස් එකේදී කොහෙද ගෑවේ? කොච්චර සල්ලි තිබුණත් තරන්නේ නැහැ නකල් සෙද්දී ගයිඩ් කිරින්න නැත්නම්. ගයිඩ් කෙනෙක් හිටියට නෑ අවසර නැත්තම්. ඔව්. අවසර එහෙම ගන්නත් බෑ ලීතියි. තව ගයිඩ්ලා ඉන්නවා ඌ පාර දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. සමහරක් ගයිඩ්ලා ඉන්නවා. ගයිඩ් පාර දන්නේ නැහැ. පාර දන්නේ. අපිට එහෙම ගයිඩ්ලා හම්බුන්නේ නැහැ. අපි අත්දැකීමෙන් නෙවෙයි කිව්වේ ඒක නම්. පාර දන්නේ නැති ගයිඩ්ලා ඉන්නවා. ඒක පොඩක් පරිස්සමෙන් ඉන්න. එන හත් වෙන්නේ නැති ඉතින් හැම වැඩි පෙන්නන්න දෙයක් නැහැ. අපි ඉතින් යනවා විතරයි. ඒ කියන්නේ පෙන්නන්න බෑ තියෙන ලස්සන ඕක. මේකෙන් පෙන්නන්න බෑ. යනවා කනවා ඔය නම් ඒ ටික පෙන්නන්න. එන හතෙන් හම්බෙමු. පළවෙනි මාසෙද ඔය කෝටි 7ක් විකිලා.
ඩොලර් නේ කෝටි 7 දෙනෙක් කරා. බයි කරලා. ඔව් ඩොලර් 70යි කියන්නේ. මහ ගඟට මේ පාරෙන් යනකොට හම්බෙනවා කිව්වා මහ ගඟ. දෙවෙනි යල පහු කරගෙන ඉස්සරහට යන්න කිව්වා මහ ගඟ හම්බෙයි කියලා. ලොකු ගල් පොත්තකුත් එක තමයි මම කියනවා. මග සලකුණු තිබ්බේ නෑනේ ඒ බං අර ඊතල එහෙම කලියෝ. මග තිබුණේ. එහෙනම් අපිට මේ ගඟ හම්බෙන්න කලින් අපිට ඊතලයක් හම්බුණා. හම්බුණාද? ඔව්. ඒ විදිහට ලිස්සනවා ඇති මේක. වතුර යන හින්දා. ඉස්සෙන් යන්න ඕනේ. ඔන්න අපිට මහ ගඟ හම්බුණා. ඊළව්වේ දෙයියෝ හොඳයි. ඊය වගේ එකක්. මේ පාන්කේ ඉලා. අරු අපිට ලෝකල් පාන් එකක් දීලා තියෙනවා. දැන් වෙලාව 1:50යි. සෝසුත් තියනවනේ. අර එතන ඉතුරු වෙච්ච හොස් ටික. මරන් ගෙඩි බඩේ. ඔන්න අපි දැන් කනවා මොනවද? පාන් සමග ජෑම්. මේ අපි කීවෙනි කෑමද බං? ආපු විතරයි කරේ ආපු ලේනා අපි. ඔව්. පාන් පෙත්තක් කනවා නම් එකක් කාලා මදි. අඩු 3ක් කන්න ඕනේ. කැලේ යනකොට පාන් කන විදිය පෙන්නන. පාන් පෙති 3ක් කන්න ඕනේ. ජෑම් පොඩක් ගහගමු තව ඒක අඩුවෙන් ගාලා තියෙනවා. හරි අසාධාරණ එනකොට. ඒක ලස්සනයි. ඉදාවට ලස්සනයි. අයින්සන්. අඩෝ ඒකේ අමුතු ගතියක් තියෙනවා. ඔව්. ඒකත් එකක් ගමු. ඒ දශම පහ දාන්න එපා ඒකට. නෑ නෑ පොඩි ටිකක්. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මේක පට්ට. මේ වගේ එකක් මම දැකලා නෑ ජීවිතේට. මම දැකලත් නෑ. පෑ ගානක ගමනකට පස්සේ අපේ රාත්‍රී නවාතැන වෙන KMP වාඩිය ළඟට ආවා. ඔයාලට හිතන්නවත් පුළුවන්ද මේ වගේ රක්ෂිතයක් මැද මිනිස්සෙක් තනියෙන් ජීවත් වෙනවා කිව්වම. ඉතින් මගේ පිටිපස්සෙන් තියෙන්නේ මහතුන් මාමගේ වාඩිය. පියන් මහතුන් මාමගේ වාඩිය බලන්න. අපි ආවා KMP වාඩියට. දැන් ඉන්නේ. අපි හෙමින්ට ආවේ. ඒ ගෝබි මොකද බොන්නේ? ආ ඔය බොන්නේ. අයියෝ ගෝබි. දැකලා වෙසනිවි සිත පිරුණා මනසේ හස දැනුණා සිත පිරුණා ඒ මයි පස්සේ හස මයි බෑග් එකේ කැමරයි
අපි ආදී ලයිට් උත් නේද? මාළු නෙමෙයි. නේද? ව්‍යංජනය. මේ ඒක උමාලෙන් දැම්මෙන්න දෙන්න. නෙමෙයි කො වෙන්න KMP ගේ බත් එක. අර උමාලිය යනවා කියලා අර බණීත් දැන්ලා. KMP ආදී බත් එක පෙන්නන්න තුලන් අපේ රෑ කෑම හදනවා. KMP වාඩියේ සිට ලයිට් උත් තියෙනවා KMP. ඒක ප්‍රශ්නේ. අරුන්ට මදුණා. මෙහි තියෙන අපේ තියෙන හම්බාලක නේද දැක්කද හැටි? අරලිය මන් දැක්ක කැට. ෆොටෝ එකක් ගන්න අපේ. අද අපේ ගමනාන්තය වෙන්නේ තුන්හිස්ගල කන්ද නගින එක. බලන්න වාඩි උදේට. දැන් අපි උදේට හදනවා මොකද? කඩල. අද දෙන කඩල. කඩල ඊට පස්සේ අපේ ප්ලෑන් එක 30 ගල නගින්න. තුන් දාන එක ෆොටෝ එකක් ගහනවා. ඉන්නනේ කොල්ල දෙන්න. ඔන්න එන සැටින් ඉන්න. හරි. සුපිරිද? බා. ඔය තියෙන නිලගිරි වගේ. සුපිරිද තියෙනවද? ඔව්. let's go. KMP. යනවා මේ මල්ලි. එතනිය මඩවල ඇලවල් දෙකයි මඩවලයි පහකට කිව්වම උට දැන්ට ආයෙත් මඩවල කෙන ඇලක් පහු යන්නේ මම පැත්තෙන වැටක තියෙනවා දන්නවද ඉතින් මෙහෙ කිව්වම 20ක් විතර මේ පැත්තට යන්න බෑ පාර කපලා නැහැ මේ පැත්තට යන්න මීටර 50ක් විතර ඇල හම්බ වෙනවා මේ ඇල මෙතන ඇල හරහට ලොකු ගහක් වැටලා තියෙනවා අර එහා පැත්තේ ඇලේ ඒකට මෙහෙම රින්ගන්න බෑ කඳාස් සිහින් එක පාත්තලා තියෙන්නේ අර ලෙම් චුට්ටක් මෙහෙම අනින් ගමන් මේ යන්ට දෙකට මට කවලා තියෙන පාර අපේ නගින්න. අරකට යන්න පුළුවන්. ඔව් ඒක. ඒගොල්ලෝ තෙයි. වතුර වතුර එකයි බිස්කට් එකයි අරකි. කොච්චර වැඩ මාව දන්න. වතුර නෑ එතනින් හරි නේ. වතුර නෑ උඩ. වතුර නෑ. ආගර මේ ගමතත් මතර අරන් එන්න අපි ගාව තියෙනවා මෙල්ලගෙන යන්න පුළුවන් එක. මේක ඇති. ඒක එල්ලගෙන යන්න ලේසි. හරි ගිහින් එනවා මට. එහෙනම් අපි යන් තුන් ඉස්ගල. දැන් සාමාන්‍යයෙන් කන්ද පොඩ්ඩක් සෙට් වෙලා තියෙන්නේ නේ. මොළ ටික ආවේ තැන්න නේ. ඒකට බාධා එල්ලලා තියෙන්නේ. මන්නන්න පාර වරේ. නනද? කරන හරි පාර හරි. ඔහොම කියලාත් අපි කන්දක් නැග්ගා. රෑ 9ට පාර වෙනවා. මායිසියෝ පාර හරි නෑ මොනවාරින් බයද? ගයිට්ටත් පාර කියන ඩයල් ඉන්නේ. තරුණයාට කාණ්ඩ තමයි ඕනේ. කාන්නනේ ජීවත් වෙන්න බා. දැන් එනකොට තියෙන ටික ඔක්කොම කනවා. දැන් ගෙදර යන්නත් තව පැය 6 විතර ඕනි මේ කැලින් එළියට යන්න. ඔව්. කන්න දෙයක් නැහැ. මොනවද දියම් මට චොකලට් එක. චොකලට් බිස්කට්. එකයි නේ. එකයි. හත් වෙන්නේ නැතු මේ කෑම. රායිද? මේ වගේ ගයිඩ්ලත් එක හැමදාම වෙන නම්බරේ දාලා තියෙනවා. ඔයාලා ආසයි වගේ ගයිඩ් එක ලකුණුස් වෙන්න. ඔයාලට යන්න පුළුවන් තැන් දෙකයි තියෙන දැන්ට.
කේම්පි වලට අන්තම ආවෑ කිව්ව එක. මෙතෙන්ට ආවා කිව්වා. ඉතින් මෙතෙන්ට ආවෑ මෙතෙන් උඩහට තාම බෑ. ඒ කියන්නේ මෙතෙන්ට නැගුණොත් ඇස් දෙක පේන්නේ නැති එකට ආවෑ හැකි පාර දිනනවා. දැන් කන්දක් උඩට ඇවිල්ලා ඉන්නේ. අපි ආන් අතර කෙරවලට තමයි යන්න හදන්නේ. ඉතින් එහෙනම් උඩදී හම්බෙමු. මෙතන 5 ෆික්ද? මේ 5 week. මේක අනිත් පැත්තේ අර පැත්තෙන් බලපන් තමයි මේ නකල් එක පේන්නේ. දැන් නකල් පේන්නේ. අටින් තමයි ගිහිල්ලා මේ දැන් අපි පේන මේ තුන්හිස්කල් කන්ද තියෙන්නේ. ඒ කන්දට එහින් තමයි තියෙන්නේ මීමුරේ. මීමුරේ ගම මෙහෙට පේන්නේ නැහැ. ඔය කයිකාවල කියලා එහෙම කියනවා. උන් ඔතන පල්ලෙහා ඒ ටිකට. ඒ කියන්නේ මීමුරේ යන පාරේ මැද හරි ගම තියෙනවනේ. වෙල්ලෑ එහෙම කුඹුරු ආයවල එහෙම තියෙන්නේ. ඔය YouTube වල එහෙම දානවා නේද? හරක් එහෙම කොල්ඩින් කරනවා නම් මන. ඔන්න ඔය ටිකේ යට තමයි ගම තියෙන්නේ. මේ පැත්තේ මේ පැත්තේ මේ උසම කෑල්ල තියෙනවනේ. ඒක ඇවිල්ලා අලුගල් කන්ද. හරි? අලුගල් කන්ද. මේ පැත්තේ මේ සයිඩ් එකේ තියෙනවනේ පේනවනේ. මේ තියෙන්නේ නකල් සෙට් එක ඔය තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙට හරියට නකල්ස් පහ පේන්නේ නැහැ. ඔය තියෙන්නේ නකල්ස් කඳු පහ ඔය තියෙන්නේ. යන්න බුලා යන්න බෑ හැබැයි ඉතින්. යන්නත් එපා try කරන්න එපා. මොකද මේකේ තියෙන පාරවල් වල පමණයි යන්න පුළුවන්. එතනින් හැර වෙන පාරවල් වල ගමන් කිරීම තහනම්. ගංගේ නම කොයි? මේක ඕක ගඟදේ බොක්ක කියන්නේ. තරුණේ අපි කොතෙන්ද ඉන්නේ? කන්ද මැද ඉන්නේ. තාගතෙන්ට යන්න ඕනේ අර උඩට. අන්න අර අඩෝ view එක පිස්සු හැදෙනවා. අලුගල් කන්ද මේක. මැද තියෙන්නේ. ඒනයි මැද තියෙන්නේ. අපි ගමනාන්තයේ තියෙන්නේ. දැන් නෑ මම අන්න අතෙන්ට. ඒ පස්සේ කිව්වේ. අය මං ඒකට කිව්වේ. අපි දෙන්නටම හරියන්න මං කිව්වේ. සාමාන්‍ය KMP වාඩිය ඇත්තේ කොයි හරියද? මේ යට. අපි ආපු වාඩිය මෙන්න මේ කැලේ ඇතුලේනේ. තව උඩදී පේ. උඩදී පෙයි සමහර විට. ඔන්න ඔහම කැලේ අස්සෙන් ඇවිල්ලා මෙන්න මේ කඳු ගැටේ උඩින් ඔහොම ආවේ. දැන් මෙහෙම ආවා. තරුණයා අතන මූ මෙතන මම මෙතන. මම මෙතන. අපි යන්නේ අතන. අරකට නෙමෙයි. ඊටත් උඩ. උඩහට. නෑ නෑ එතන. නෑ. තව තියෙනවද? තව කියපන්. අරුන්ගේ හද්දයක් ඇහෙන්නේ අරුන් දෙමුළු ටික වගේ හද්ද ඇහෙන්නේ. යන් උට්ටිය. මේ ෆොටෝ එක ගහමු. ඔන්න කන්ද උඩදී අපිට හම්බ වෙනවා ආය කෑම. චොකලට් බිස්කට් එක. ටික එක්ස්ප්ලේන් කරන්න කිව්වම අර වැව මොකද්ද කියහට උතරනේ. කොත්මලි. නෑ මොරගහ කන්ද. මොරගහ කන්ද වැවක් නෙමෙයි. ජලාශය. වැවේ ජලාශය වෙනස කියපන්. මං දින කේම්පි. කේම්පි. වැවේ ජලාශය වෙනස කියපන්. මෙන්න මෙතන ඇතුලෙන් පේනවා අපි හිටපු වාඩිය. එතනින් තමයි අපි ආවේ. වකින් ඔන්න කන්ද මුදුනට කිට්ටුවෙන් ඉන්නේ. හයික් එකේ 75.5 ඇවිල්ලා තියන්නේ දැන්. අපි ආපු හිටපු KMP වාඩිය පේනුණා. අන්න අතන පේනවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් එහෙම ඇවිල්ලා එතන තියෙන චූටි සුදු පාට කොටයක්. එතනින් තමයි අපි කැලෙන් එළියට ආවේ. එතනින් ඉඳලා මේ කන්ද දිගේ මෙහෙම ඇවිල්ලා දැන් පීච් එකේ වාගයකට වැඩි ඇවිල්ලා තියන්නේ. දැන් බලන්න. තාම view එක දැක්කේ නැහැ. උඩ. We are came from this way and there is a KMP Wadiya. We can stay there at the night, but you should get permission from the forest. We can see there are so many mountains. ඉතින් ඔන්න අපි දින දෙකක ගමනකට පස්සේ කන්ද උඩට ආවා. ඉතින් මාරම ලස්සනයි. අපේ කට්ටිය ඉන්නවත් නැතන. අපි ආපු පැත්ත මං කිව්වා අන්න අතන KMP වාඩිය ඔන්න කන්ද දිගේ ආවේ. ඉතින් මේ හරිය තියෙන ගොඩක් කුරු ගස්. අපි දැන් ඉන්නේ ඔයාලට පේනවා ඇති පාට ගස්. මාරුතු වෙනකොට මේ ඔක්කොම ගස්වල දළු දාලා ලස්සන පාට වෙනවා. ඉතින් මෙහෙට වසන්ත කාලේ කියලාත් කියනවා. මේ සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ වෙද්දි මාර්තු අප්‍රේල් වෙද්දි තමයි මේ ගස්වල හොඳටම දළු දාලා එන්නේ. ඉතින් කුරු ගස් තියෙන්නේ. මොකද කියන්නේ තියෙන්නේ? Hike එක සුපිරි. පරිස්සමෙන් බලව එක්කාවා. view එක view එක පෙන්නු. view එක ඕම් view එක. view නම් view. මාට සිරි පාට දළු දාලා මාර්තු වෙනකොට මේ ඔක්කොම පීරෙනවා රතු පාටින්. රතු පාටින් පීරෙනවා.
ඒ කාලේ තමයි කියන්නේ තුන්හිස්ගල වසන්ත කාලේ. මේ අපි මේ පැත්තට ආවේ එතන. ආයේ රත්නගිරිය උඩද? ඔව් ඒ රත්නගිරිය පේන්නේ නැහැ. පේන්නේ පේන්නේ මේකට ඇහින් තමයි රත්නගිරිය තියෙන්නේ. උතනින් ඇවිල්ලා හෝ මෙහාට ඇවිල්ලා මේ මෙතනින් උඩට නැගලා මේ දැත්ත දිගේ තමයි ආවේ මෙහි තියෙන්නේ. ඔව් ඒක හරි. ඒක දිගේ මෙහාට ආවේ. හරිද? ওই ඉස්සරහින් තියෙන කටු කිතුල. සෝරි. හරි? ඔව්. එතකොට ඔය ඉස්සරහින් තියෙන්නේ අරහේ සොරබොර. සොරබොර. ඒ සොරබොර මයියන් වෙනවා. හරිද? ඊට ඇහින් ඈත පේනවනේ. අර කඳු ගැල්ලක් පේනවා. ඒ තොප්පිකල සයිඩ් එක. තොප්පිකලද? ඔව්. හරිද? ඔව්. ඊට පස්සේ ඔතන ඉඳලා දිගට මෙහෙම අරේට යනකම් මේකෙන් එහාට යනකම් මහවැලි ගඟ යන ওই දිගට අයින දිගට. අර කළු පාට මේ එතන අර කඳු ටික උඩට තියෙන ටික. නෑ ඒ පයිපික් මේ අලුගල් කන්ද එහෙම තියෙන. මේ අලුගල් කන්ද. දැන් අපි කන්ද මුදුනේ ඉන්නේ. අපි කියන්න හදන්නේ ගමනේ සාරාංශේ. කොහෙන්ද පටන් ගත්තේ අපි? අපි පටන් ගත්තේ බඹරැල්ලේ ලෙබනන් වලින්. යකෝ හපුතලින්. දවස් 3ක් ලෙබනන්. බලංගොඩි පටන් ගත්තා. අපුතලේට ආවා. උදේ 6යි ගානට කෝච්චියක් නෑ. ඊට පස්සේ 7:40 කෝච්චියේ නුවරට ආවා ලස්සන view එකක් බලාගෙන ස්ටේෂන් 10ක් විතර පහු කරගෙන මේ හැටන් වලට ආවේ. පැය 5ක ගමන. පැය 5ක් ගමන. ඒක වීඩියෝ කොයිලා උඹේ මේකෙන් බලා ගන්න. ඔව් ඒක වීඩියෝ කොල්ල මගේ account එකෙන් බලපල්ලා. බලපල්ලා විකාර. මාස් මූව ෆලෝ කරලා නලින් දේශප්‍රියව ෆලෝ කරන්න සම්පූර්ණ ඒක වීඩියෝ එක තියෙනවා. ඊට පස්සේ එතනින් අපි ගියා අවසර ගන්න නුවර දිසාවන කාර්යාලයට. ඉතින් එතනින් අවසර අරන් එතකොට අවසර ගන්නකොට ගයිඩ් කෙනෙක් ඉන්න ඕනේ. මම තමයි ගයිඩ්. ලයිසන් ගයිඩ් කෙනෙක් ඉන්න ඕනේ. අපි කස්ටමර්ස්ලා. අපි මෙයාගේ ලෝයල් කස්ටමර්ස්ලා එච්චරයි. ගයිඩ් කෙනෙක් නැතුව ඇතරම එන්න තහනම් ඉන්න හොඳ නෑ නෙවෙයි තහනම්. ඔව් එන්න හොඳ නෑ නෙවෙයි තහනම්. ආවොත් දඩ. ඉතින් ගයිඩ් විතරක්ම ඇති අවසර ගන්නත් ඕනේ. කෑම්ප් කරන්න පුළුවන් තැන් තියෙනවා බැරි තැන් තියෙනවා. ඉතින් ඔක්කොම විස්තර දිසාවන කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඕගලන්ට කොළඹින් බුක් කරන්නත් පුළුවන්. කෑම්පින් සයිට්. එතකොට මාතලෙන් බුක් කරන්නත් පුළුවන්. නුවරින් බුක් කරන්නත් පුළුවන්. මේ ඉතින් එතකොට ඊට පස්සේ අපි අවසරත් අරන් අපි ගියා මාතලේ. රෑ ඊට පස්සේ මාතලේ පළවෙනි දවසේ. ඉතින් මොකද උදේම අපි එන්න ඕනේ මේ බස් එකේ 6 කාලට බස් එක තියෙන්නේ වත්තේගමේ. වත්තේගමේ 6 කාලේ බස් එක එන්න ඕනේ ඉතින් අපි ගියේ බඹරැල්ල බස් එක තියෙන්නේ වත්තේගමින්. ඉතින් වත්තේගමට අපි උදේ 6 ගානට එන්න ඕනේ ඉතින් අපි ගියා නිපුණලෑ ගෙදර. හිතුමතේ නිපුණයා. ඊට පස්සේ එහෙ ඉඳලා රෑ අපි උදේ 6 ගාන වෙනකොට ආවා මේ වත්තේගම ස්ටේෂන් එකට ඇවිල්ලා බස් එකත් අරන් බස් එක අරන් නෙමෙයි ඉන්දියාප්ප කාලා. ඉන්දියාප්ප කාලා උදේ බස් එකේ නැග්ගා. නැගලා කොහොම හරි 7 නෑ 6 කාලේ බස් එක තිබුණේ නෑ. ඔව් එදා බස් එක තිබ්බේ නෑ. ඊට පස්සේ 7 බස් එක තමයි ආවේ අපි. 7 මේ බස් එක බඹරැල්ලට එන්නේ නෑ. ගෝමරේ බස් එකක් තියෙන්නේ. ඉතින් අපි ගෝමරේ හන්දියෙන් බැහැලා ඒ ටික පොඩ්ඩක් පයින් එන්න උනා. එනකොට පොඩි බස් එකක් නෙවෙයි වෑන් එකක් හම්බුණා. පොදු පවාහන සේවය දෙන වෑන් එකක් හම්බුණා. මාර ලස්සන පාරක ආවේ. ඔව්. ඒ ටික තියෙනවා වීඩියෝ එකේ. ඊට පස්සේ කොහොම හරි ඒ ටිකත් ඇවිල්ලා අපි ඊට පස්සේ ලෙබනන් වලින් බැස්සා 8:00 වගේ වෙද්දි. ලෙබනන් වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් එතන ඉඳන් පළවෙනි කැලේ ඇතුලේ පළවෙනි දවසේ ගමන ඊට පස්සේ පටන් ගත්තා ලෙබනන් වලින් ඊට පස්සේ රත්නගිරියෙන් කඳු ටික ඔක්කොම පව කරගෙන KMP වාඩියට ආවා. දැන් තුන්ගිස්කල තහනම් තුන්ගිස්කල පර්මිෂන් තියෙන්නේ KMP නයිට් කැම්ප් ඉන්න පුළුවන් ඉන්න පර්මිෂන් ගත්තොත් විතරයි. ඉතින් අද අපිට රෑ ඉන්න පර්මිෂන් නැහැ. ඉතින් අද අපි යනවා. අපි යනවා රෑ. අපේ දින 3ක සංචාරය වාදයට 4ක් වෙයි. කියන්න බෑ කැලෙන් එළියට ගියාට පස්සේ දවස් 4 වෙන්නත් පුළුවන්. මෙහෙ ඉන්න අවසර තියෙන්නේ අද විතරයි. අද හවස් වෙද්දී අපි මෙහෙන් යන්න ඕනේ. ඔව්. අපිට අවසර තියෙන්නේ අද හවස් වෙනකම් විතරයි. දැන් ඉන්නේ තුන්හිස්කල කන්ද මුදුනේ. ඉතින් ගහක් උඩ අපේ අද දවසේ ටාගට් එක උනේ මේ තුන්හිස්කල කන්ද බලන එක. ඉතින් පේනවා ඇති view එක වටේම. වියාලි 4ක් පේනවා.
මේ පැත්තෙන් පේනවා. මෙතන පහළ දියාලි දෙකක් පේනවා. මෙතන එකයි මෙතන යට එකයි. ඉතින් කොහොම තමයි අපේ ගමන යුරුනේ අපිට තියෙන රස කෑම. කද්ද උඩද රස කෑම. මේ වගේ කන්දක් උට නැගලා චොක්ලට් බිස්කට් එකක් කන්න පුළුවන්ද? අපිට ස්පොන්සර් කරේ CBL මංචි. අපි කනවා. දැන් ආවුවා. මේ වගේ තුන්ගිස් ගල උඩ ඉඳගෙන චොක්ලට් බිස්කට්. කාලා බලමු. එකයි දෙන්නේ. ඌට දෙන්නේ කැඩිච් එක. මේක තමයි තුන්ගිස් ගල කන හතරවෙනි බිස්කට් එක. එහෙනම් ගිහිල්ලා එන්න. අන නකල්සල උසම කන්ද ගොම්බානි. ගොම්බානී පේනවා අර පැත්තෙන්. නුවර සයිඩ් එක අර හෙට. කඳුරික කියන වීඩියෝ එකක් තියෙනවා. අපිට පස්සයි මයියංගනේ. ඉතින් දැන් අපි ආපහු KMP වාඩියට ගිහිල්ලා දවල්ට කෑම හදාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. KMP වාඩියෙන් හම්බෙමු. KMP වාඩියේදී කෑම වලින් හම්බෙමු දැන් කෙලින්ම දැන්. දැන් තුන්ගිස් ගලින් අපි KMP. ඇත්තට තමයි කන්න දෙන්න ගිහින් කේන්ති. ඔන්න එහෙනම් තුන්ගිස් ගලින් KMP ගිහිල්ලා එන්නම්. Bye.